හරි. සෝ අපි ප්‍රෙස් එකයි කූල් එකයි දාගත්තා. ඊළඟට ඇවිල්ලා මදබෝඩ් එක. මදබෝඩ් එකට අපි බලමු මදබෝඩ් කැටගරි එකට ගියොත් මේකත් අපි low to high තමයි දාගන්නේ. මොකද අපි මේක බජට් ෆෝකස් කරලා යන PC එකක්. සෝ තවත් දෙයක් කියන්න ඕනි මේ PC එක අපි ෆියචර් අප්ග්‍රේඩ්ස් ෆෝකස් කරලා කරන දෙයක් නෙවෙයි. මේ PC එක ඇවිල්ලා බජට් ෆෝකස් කරලා පර්ෆෝමන්ස් පැත්තත් බලලා කරන PC එකක්. සෝ අපි accordingly තමයි මේ පාර්ට්ස් ටික දාන්නේ. අපි ගොඩක් ෆියචර් එක ගැන හිතලා නෙවෙයි මේ PC එක හදන්නේ. සෝ මදබෝඩ් එක පැත්තට ගියොත් අපිට එන්ට්‍රි AMD වල එන්ට්‍රි ලෙවල් ඔප්ෂන් එක ඇවිල්ලා මේ වගේ 5000 සීරීස් ප්ලස් එකට ඔයගොල්ලෝ හැමෝටම දන්න මේ A520 ඔප්ෂන් එක. සෝ අපි ගාව මේ ගිගාබයිට් බෝඩ් එක තියෙනවා A520 එක. ඉතින් එන්ට්‍රි ලෙවල් බේසික් බෝඩ් එකක්. ඒත් මේ වගේ බජට් PC එකට ඕකේ. සෝ මේ වගේ මදබෝඩ්ස් වල ලිමිටේෂන්ස් මොනවාද කියලා ඇහුවොත් එක දෙයක් ඇවිල්ලා ඉතින් ඔයාලට මේකේ ඔන්බෝඩ් Wi-Fi හම්බෙන්නේ නැහැ. ඒත් ඉතින් අන්බෝඩ් Wi-Fi නෑ කියලා ලොකු ප්‍රශ්නයක් නෑ. මොකද ඔයාලට ඕන නම් අර USB Wi-Fi ඇඩැප්ටර් එකක් මේකට දාගන්න පුළුවන්. ඒක රුපියල් 5000ක් වගේ වෙයි. තව අනිත් දේ බැලුවොත් මේකේ RAM slots දෙකයි එන්නේ. ඒත් RAM slots මේ වගේ ස්පෙක් එකකට RAM slots දෙකක් නම් මං හිතන විදිහට ඕන තරම් ඇති. මොකද මැක්සිමම් ඔයා මේකේ RAM capacity යයි 32GB වගේ. ඊට වඩා නම් යන එකක් නෑ. So RAM slots දෙකක් නම් ඕන තරම් ඇති. So අපි මේක RAM motherboard එකත් මේ quotation එකට add කරගමු. A520 25500 sorry 25000. So ඊළඟට RAM එක one of the most critical things. මේ දවස්වල RAM prices දන්නවනේ අහස උස්සට ගිහිල්ලා තියෙන්නේ. So RAM එකත් හරි පරිස්සමින් බලලා decide කරන්න ඕනේ. So අපිට මේකට 8GB යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. සමහර games play කරන්න පුළුවන්. ඒත් දැන් තියෙන demanding games අනිත් එක අනිත් softwares demand කරන විදිහට 8GB ගියොත් ඇත්තටම මදි. So අපි මේකට 16GB තමයි යන්නේ. So 16GB අපි budget friendly RAM එකක් මේකට add කරගමු. So heat sink නැති මේ වගේ option එකට යන්න පුළුවන්. budget friendly කිව්වට ඉතින් budget friendly මත් නෑ. දැන් 16GB එකක් මේ වගේ basic RAM එකක් උනත් 42 මාරක් විතර වෙනවා. So මේකට add කරගමු. මේ අපි මෙතනින් options දෙක තුනක් තියෙනවා. So මේ twinmost RAM එක මේකට add කරගමු. done 40 එකත් 42500 හරි.